Welcome back to my YouTube channel. ඔන්න මං අදත් ඔයාලට ලස්සන vlog එකක් කරන්න ආවා. අද මම මේ vlog එකෙන් ඔයාලට අරන් ඉන්නේ මගේ නිවාඩු දවසක උදේවරුව. දැන් නම් මේ ඔයාලට පේන්නේ මම මගේ ගෙදර මිදුල අතු ගන්නවා. මගේ නම් ආසම කෑමක් තමයි කිරිබත් කියන්නේ. කෑම කන වෙලාවට මට නම් මේ වගේ වීඩියෝ එකක් නැතුවම බෑ. මං හිතනවා ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා. එහෙමනම් හැමෝම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි කොච්චර වයසින් ලොකු වුණත් දැනටත් කාටුන් බලනවනේ. මම නම් ඒ කාටුන් බලපු පොඩි කාලෙට ආයෙත් යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. ඔයාලත් මං වගේම මේ වගේ තාමත් කාටුන් බලනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. දැන් නම් මම මේ හදන්නේ මගේ රූම් එක ආයෙ වෙනස් කරන්න. මේ වීඩියෝ ක්ලිප් එකෙන් ඔයාලට පේන්නේ මගේ රූම් එක දැන් තියෙන විදිහ. මම නම් මාස දෙකෙන් දෙකට වගේ මගේ රූම් එක වෙනස් කරනවා. අපේ ජීවිතේ ලස්සන වෙන්න ලොකු දේවල් ඕන වෙන්නේ නැහැ. අපි ඉන්න තැන, අපේ අවට පරිසරය අපි ලස්සනට තියාගන්නවා නම් අපිට ගොඩාක් සතුටින් ඉන්න පුළුවන්. අපි ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක අපේ මනසට නිදහසක් ලබා දෙනවා. ඉතින් ඔයාලත් මං වගේද? ඔයාලත් ඔයාලගේ කාර්යබහුල ජීවිතයේ මේ වගේ පොඩි වෙනස්කම් කරලා බලන්න. හිතටයි මනසටයි මාර විදිහට රිලැක්ස් එකක් ලැබෙනවා. මේ අස්කරන අතරේ මට හිතුණ දෙයක් තමයි අපේ ජීවිතෙත් මේ වගේද කියලා. අනවශ්‍ය දේවල් අයින් කරගෙන හොඳ දේවල් වලට ඉඩ දුන්නාම හැම දෙයක්ම ලස්සන වෙනවා. වැඩ කරන වෙලාවට මේ වගේ චූටි දේවල් කන්න අමතක කරන්නේ නෑ. දැන් ඔයාලට මේ පේන්නේ මගේ පුංචි ස්මෝල් බිස්නස් එකේ බඩු ටික මං ලස්සනට අස් කර ගන්නවා. මට ඔයාලට කලින් කියන්න බැරි වුණා. මම පුංචි ඔන්ලයින් බිස්නස් එකක් කරනවා. ඔන්න ඔයාලටත් ඔයාලගේ ආදරණීයයන් වෙනුවෙන් මගේ අතින්ම ලස්සන පයිප් ක්ලීනර් මල් බොකීස් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම රිබන් වලිනුත් ෆ්ලවර්ස් හදනවා. දැන් මේ ඔයාලට පේන්නේ මම රිබන් වලින් හැදුව මල් බොකී එකක්. මේ මල හදන විදිහ ඔයාලටත් දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොච්චර මහන්සි වෙලා හැදුවත් බලන්නකො අවසානයේදී මල් බොකී එකේ ලස්සන. ඒ වගේම තමයි මේ මල් බොකීස් හදන්න ගියාම අපේ අත් පිච්චෙන වාර අනන්තයි. ඔන්න බලන්නකො ෆයිනලි මල් බොකී එකේ ලස්සන. හරි, ඔන්න කතාවෙන් කතාව මගේ රූම් එකත් අස් කරලා ඉවරයි. මේ විදිහට රූම් එක අස් කරලා ආයෙත් බලද්දී හිතට දැනෙන්නේ මාරම නිදහසක් සතුටක්. පුංචි වෙනස්කමක් වුණත් ලොකු සතුටක් ගේනවා කියන්නේ ඇත්ත. මගේ බිස්නස් එකේ බඩු ටිකත් ලස්සනට පිළිවෙලට තියාගත්තාම බිස්නස් එක කරන්නත් හරිම ආසයි. එහෙනම් අදට මම මෙතනින් vlog එක ඉවර කරනවා. වෙනද වගේ මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලන්නේ මගේ වීඩියෝස් බලන්න ඔයාලා subscribe නොකර නම් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.